හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්න සූදානම් වෙන්නේ හින්දි සිනමාවේ සංදිස්ථානයක් වන චිත්‍රපටයක් ගැන. ඉන්නේ චිත්‍රපටයේ නම තමයි කයාමත් සේ කයාමත් තක්. මෙන්න මේ චිත්‍රපටිය මිලේනියන්ස්ලා next generation එක අනිවාර්යයෙන්ම නරඹලා ඇති. එහෙම නරඹලා නැත්තම් මෙන්න මේ චිත්‍රපටියේ ගීත නම් අහලා ඇති. මොකද ඉන්නේ චිත්‍රපටයේ සමහර ගීත අතිශය ජනප්‍රිය ගීත. මෙන්න මේ චිත්‍රපටයේ නම හෙද්දි මොකක්ද අපේ තේරුම දැනගන්න පොඩි හැඟීමක් වගේ එකක් එනවා. ඉතින් මෙන්න මේ කයාමත් කියන්නේ උර්දු භාෂාවෙන් ඉස්ලාමීය concept එකක් වන නිශ්චය කිරීමේ දිනය හැඳින්වීමට යොදා ගන්නවා. ඉන්න ඒ අනුව මෙන්න මේ චිත්‍රපටයේ තේරුම තමයි විනාශකාරී දිනයක් සිට තවත් විනාශකාරී දිනයක් දක්වා යන අර්ථය ගෙන දෙනවා. එහෙමත් නැත්නම් මහා විනාශයක් සමග බැඳුණු ආදර කතාවක් කියලා එන්නේ කතාවේ නමෙන් ඇඟ වෙනවා. මෙන්න මේ චිත්‍රපටය තිරගත වන්නේ 1988 වර්ෂයේදී මන්සූර් ખાන්ගේ අධ්‍යක්ෂණයක්. රංගනයෙන් අමීර් ખાන් සහ ජුහි චෞලා දායක වෙනවා. මෙන්න මේ අමීර් ખાන් සහ ජුහි චෞලා යන ලෙජන්ඩ්ලා දෙන්නව තරු බවට පත් කරන්නේ මෙන්න මේ චිත්‍රපටිය හරහා. මෙන්න මේ චිත්‍රපටියේ තියෙන්නේ ආදර කතාව. ඒ වගේම හරිම ෆ්‍රෙෂ් පර්ෆෝමන්ස් එකක් තමයි තියෙන්නේ. අවුරුදු 37ක් විතර පරණ වුණත් මෙන්න මේ චිත්‍රපටියේ තියෙන නැවුම් ගතිය, සංගීතයන්, රූප රචනය මට නම් තාම දැනෙනවා. ඉතින් අපි වැඩි කතා නොකොට මූවී එකේ රිවිව් එකට යමු. මෙන්න මේ කතාව පටන් ගන්නේ పూర్ව කතාවකින්. එනම් නනක්පුර් ගමේ රාජ්පුත් පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලකින් තාකූර් ජස්වාන් සිං සහ ධනරාජ් සිං ගොවිතැන් කරමින් ජීවත් වන නම්බුකාර පවුලක උදවිය වෙනවා. ඉතින් මෙන්න මේ දෙන්නට බාල සොහොයුරියක් ඉන්නවා මදුමති කියලා. ඇයට මේ ගමේ ලොකු වංශාධිපති පවුලක් වන තාකූර් රකුවීර් සිංගේ බාල පුත් වන රතන් සිංගෙන් දරුවෙක් ලැබෙන්න යනවා. ඉතින් ඔහු ඇයව බාර ගන්න, දරුවා ඔහුගේ යයි පිළිගන්න ප්‍රතික්ෂේප කරනවා. සහ වෙන කසාදයක් කරගන්න යනවා. ඒ වගේම තාකූර් රඝුවීර් සිං පවා විවාහයට පෙරම තම නම්බුව නැති කරගත් කෙල්ලක්ව තම පවුලට කොහොමඩවත් පෑහෙන්නේ නැහැ කියලා ඇයව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මෙන්න මේ අවමානය දරා ගන්න බැරුව ජස්වාන් සිං සියලුම ඉඩකඩම් විකුණා තමන්ගේ පවුලම කැටුව තමාගේ සොහොයුරෙක් වන භගවන් දාස් ජීවත් වෙන දිල්ලි වලට යන්න තීරණය කරනවා. ඉතින් මදුමතියට අත්තුණු ඉරණමයි ඇයගේ පවුලට සිදු කළ නින්දාව ඉවසා ගන්න බැරුව ඇය සිය දිවි හානි කරගන්නවා. අනික් කාරණේ තමයි ඇය සිය දිවි හානි කරගන්නේ රතන් සිංගේ විවාහය දවසේමයි. ඉතින් තම නැගණිය දැක අධික කෝපයටපත් වූ ධනරාජ් ඇගේ මිනිහත් වඩාගෙන තුවක්කුවත් කරේ දමාගෙන රතන් සිංගේ මගුල් පෙරහැර පිටත් වෙන්න සැරසෙන මොහොතට එතනට ගිහිල්ලා කියනවා. තමුන්ගේ පොරොන්දුව හැටියට නම් අද කසාද බඳින්න ඕනේ මගේ නංගිවයි. ඒත් ඒ වෙනුවට ඇගේ මලකුණයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒත් එක්කම මගුල් අශ්වයා පිට ඉන්න රතන් සිංට ධනරාජ් විසින් වෙඩි තබනවා මොහොම ඉස්සරහා. මෙන්න මේ නිමෙන් පස්සේ උසාවිය විසින් ධනරාජ්ව හිරියට නියම කරනවා. ජස්වාන් සහ ධනරාජ්ගේ පවුලේ උදවි සියල්ලෝම දිල්ලි වලට යනවා. ජස්වාන් භගවන් දාස් එක්ක එකතු වෙලා දිල්ලිවල රෙදිපිලි ව්‍යාපාරයක් පටන් ගත්තා. වැඩි කල යන්නට පෙර සාර්ථක විලෙන්දු බවට පත් වෙනවා. ඒ වගේම ජස්වාන්ට තිබුණේ එකම එක අභිප්‍රායයි. ඒ ධනරාජ්ගේ පුතාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක. දින මාස අවුරුදු ගෙවිලා යද්දී අවුරුදු 14කට පස්සේ ධනරාජ්ට ඔහුගේ හොඳ හැසිරීම නිසා හිරෙන් නිදාස් වීමට ඇති දිනට මාස 6කට කලින් නිදාස් වන්න හැකි වුණා. ඒ වගේම ධනරාජ් හිරින් නිදාස් වන්නේ ඔහුගේ පුතා රාජ්ගේ කොලෙජ් එකේ ෆෙයාවෙල් පාර්ටි එක දවසේමයි. ධනරාජ් මෙන්න මේ පාර්ටි එක ගැන දැනගන්නවා මීට කලින් දවසක රාජ් විසින් ඔහුට එවපු ලිපියක් තුලින්. රාජ්‍යයේ සඳහන් කරලා තිබුණා ඔහු යාළුවොත් එක්ක එදාට සංගීත සංදර්ශනයක් පවත්වන බවත්. ඔයා හිටියනම් ඔයාටත් අනිවාර්යෙන් ආරාධනා කරනවා කියලත් ඔබ එනතුරු නොයිසිල්ලෙන් බලා සිටිනවා කියලත් මෙන්න මේ විදියට රාජ් තමන්ගේ තාත්තා වන ධනරාජ්ට ලියුමකින් දන්වලා තිබුණා. එම නිසා ධනරාජ් මුලින්ම යන්නේ තමන්ගේ පුතාගේ කොලෙජ් එකේ පාර්ටියටයි. පුතා දැකීමේ බලාපොරොත්තුයි. එහෙම යද්දී රාජ් ගීතයක වාදනයක් අතර මැද ඉතාමත් විනෝදකාමී ස්වරයකින් පවසනවා සෙකන්ඩ් ඉයර් වසරේ සිසුන්ට ස්තුති කරන්න කැමති. අද මේ අවසන් සිසුන්ට නියම පාඩියක් දුන්නට. ඒ වගේම දැනුම් තේරුම් ඇති හැමෝගෙම ජීවිතවල මොනවා හරි බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මට නම් එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම මම හිතන්නේ එකම එක දෙයක් ගැන විතරයි කියලා මෙන්න මේ පාපා කහතේ බඩා නාම කරේගා ගීතය යනවා. मगर ये
ගීතේ තේරුම තමයි තාත්තා කියනවා අපේ පුතා දවසක ලොකු වැඩක් කරලා අපිව බබලවයි කියලා. නමුත් මගේ ගමනාන්තයේ කොහෙදයි මම නොදනිමි. මෙන්න මේ පාටියෙන් අනතුරුව සියල්ලෝම සතුටින් ඉසර යද්දී රාජ්ට රාජ්ගේ තාත්තා ධනරාජ්‍ය මුණ ගැසෙනවා. රාජ්ටයි ධනරාජ්ටයි කියාගන්න බැරි තරම් සතුටුයි. ඉතින් ඊට පස්සේ රාජ් තාත්තව පවුලේ අය ගාවට එක්කයි යනවා. හැමෝටම මාරම සතුටුයි. හැමෝම සතුටින් රාත්‍රී ආහාරය ගන්නවා පෙන්නනවා. එන්නේ මේ වෙලාවේ භගවන් දාස් හිරගෙදර ගැන විස්තරහත් ධනරාජ් කියනවා මම හිරේ ගියාට පවුලේ ලොකු ගමනක් ගිහින් තියෙන්නේ. ඉතින් හිරගෙදර කියන වචනේවත් ආයෙ මතක් කරන්න එපා කියලා කියනවා. පේන විදිහෙන් නම් ධනරාජ් කලින් හිටියට වඩා හරිම සංසුන් ස්වභාවයක් පෙන්වනවා. ඊට පහුවදා ධනරාජ් පවුලේ රෙදිපිලි ව්‍යාපාරේ වැඩ බාර ගන්නවා. රාජ්ෂා ශාම් දෙන්නත් කොලෙජ් අධ්‍යාපනය අවසන් කරපු නිසා ව්‍යාපාරවලට උදව් කරනවා. ඉතින් ඔන්නෝම කල්ගත වෙද්දි දෛවී පෙරලියකට වගේ රාජ්ෂා ශාම් දෙන්නව දනක්පූර් ගමට යවනවා. බිහාරිලාල් කියන නීතිඥයා හම්බ වෙලා පවුලේ ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් රඝුවීර් සිංගේ වැඩිමාල් පුතා වන තාකුර් සිංට එරෙහිව ව්‍යාපාර නඩුවක් ගොනු කරන්න. එම වැඩේ අවසන් වුණාට පසුව ඔවුන්ට අපිට ඉක්මනට යන්න කියලාත් නීතිඥවරයා කියනවා. ඉතින් ඊට පස්සේ ඔවුන් ආපසු එන අතරමඟදී රාජ් මන්දිරයක් දකිනවා. ඌ හිතනවා ඒ තමන්ගේ පවුලේ ලොකුම හතුරා තාකූර් රන්දීර් සිංගේ නිවස කියලා. ඉතින් ඒ බව තහවුරු කරගන්නත් එක්ක ඌ මිනිස්සු පිරිසකකින් ඒ ගැන විමසුවා. එතකොට එතන හිටපු මාම කෙනෙක් කිව්වේ ඒ මන්දිරය තාකූර් රඝුවීර් සිංගේ ගෙදර කියලා. ඒත් එයා දැන් ජීවතුන් අතර නැහැ. එයාගේ පුතා තාකූර් රන්දීර් සිංට තමයි දැන් ඒ ගෙදර අයිති. ඌ අවුරුද්දට සැරයක් විතර දිල්ලි වල ඉඳන් එනවා ගොවිපලේ වැඩ බලන්න කියලා කියනවා. එතකොටම රාජ් දකිනවා කහපාට ඇඳුමකින් සැරසුණු ලස්සන කෙල්ල අශ්වයෙක්ගේ පිටේ ඉඳන් යනවා. රාජ්‍ය දිහා හරිම ආසාවෙන් බලා හිටියා. ඉතින් රාජ් කෙල්ල දිහා බලන් ඉන්නවා දැකපු ඉන්නේ මාමා රාජ්ට කියනවා අන්න ඒ තමයි රශ්මි තාකූර් රන්දීර් සිංගේ දුව කියලා. එතකොට නම් ශාම්සා රාජ්ගේ මූණවල් පොඩ්ඩක් වෙනස් වෙනවා. තවදුරටත් ඉන්නේ මාමා කියනවා අද රශ්මිගේ උපන්දිනේ බවත් අද රැයට මේ මන්දිරේ උපන්දින සාදයක් පැවැත්වෙන බවත් කියලා කියනවා. මේ සියල්ල රාජ්ට මේ මාමා කියන්නේ ඔහු ධනරාජ්ගේ පුතායයි නොදැන. පසුව කුතුහලය නිසා හෝ නැතිනම් යෞවන කාලයේ තියෙන හිතුවක්කාර බව නිසාදෝ මෙන්න මේ රාජ්ට ඕන වෙනවා රාත්‍රියේ පැවැත්වෙන උපන්දින සාදයට යන්න. සමහර විට රශ්මිව ආයේ දකින්න තියෙන ඌමනාව නිසා යන්න ඕන වෙනවා වෙන්නත් පුළුවන්. නැතිනම් කවුද මේ තම පවුලේ සතුරා කියලා දැක බලා ගන්නත් වෙන්න පුළුවන්. ඒත් ශාම් නම් මෙන්න මේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. ඒත් රාජ් ශාම්වත් ඇදගෙන ආරාධනාවක් නොලැබුණු මෙන්න මේ සාදයට යනවා. මේ අතර තාකූර් රන්දීර් සිං එක් පුද්ගලයෙක් අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ තමයි රශ්මිව බන්ධවන්න යෝජනා කරලා තියෙන මනමාලයා. ඉතින් මෙන්න මේ අතර පාටියට ඇතුළු වුණු රාජ්ෂා ශාම් දෙන්නා මද වේලාවකට පසුව රශ්මිව දකිනවා. තවද තාකූර් සිංවත් දකිනවා. ඉතින් මෙන්න මේ ශාම් රාජ්වත් ඇදගෙන එළියට යන්න හදද්දිම බීප් මිනිහෙක් රාජ්ගේ කරෙන් අල්ලලා කොහෙද යන්නේ කියලා නවත්ත ගත්තා. ඕන් දෙදෙනාම හිතුවේ ඕන් දෙන්න කවුද කියලා අඳුරගත්තා කියලා. ඒත් ඒ බීප් මිනිස්සයා හිතලා තියෙන්නේ මෙන්න මේ ඉන්නේ රශ්මි බඳින්න ඉන්න මනමාලයා රූප්සින් කියලා. බලන්න පැටලිල්ලක් වෙලා තියෙන්නේ. රාජුත් ෆුල් කන්ෆියුස්. ඔන්න ඊට පස්සේ මිනිස්සයා රාජ්‍ය තාකූර් සිංගාවට එක්කයි යනවා. මෙන්න මේ තමයි රූප්සින් කියලා. තාකූර් සිං ඇතුළු පවුලයත් රූප්සිංව පොඩි කාලේ දැක්කට පස්සේ ආයෙ දැකලා තිබෙන්නේ නැහැ. රාජ්‍ය පොඩි කාලේ දැක්කට පස්සේ ආයෙ දැකලා තිබෙන්නේ නැහැ. ඉතින් ඕන් විශ්වාස කරා මෙන්න මේ ඉන්නේ රූප්සිං කියලා. ඉතින් එක එක මිනිස්සුයකින් බේරෙන්න රාජ්ටත් නොහිතු බොරු ගොඩක් කියන්න වෙනවා. මේ අතර ශාම් නම් නාඩියට තැනකින් ඉඳගෙන රාජ්ටත් එන්න ගලා ඉඟිබිඟි පානවා. ඒත් රාජ්ට එතනින් ගැලවෙන්න විදිහක් නැහැ. ඔන්න ඔය අතර තමයි මාර වැඩක් වෙන්නේ. ඇත්ත රූපසින් එනවා. එතකොට අර රාජ්ව යන්න කලින් අල්ලගත්ත මිනිසයා කන්ෆියුස්. එයා කියනවා ඔයා රූපසින් නම් ඇතුළේ ඉන්නේ කවුද කියලා. ඉතින් දෙන්නට දෙනව මුණගස්සවන්න ඇත්ත රූපසින්ව රාජ් ගාවට එක්ක යන්න හදනවා. ඉතින් දැන් රාජ් නම් ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ. තවත් මිනිහෙක්ටත් අහුවෙලා ප්‍රශ්න ගොඩකට උත්තර දෙදී ඉන්නවා. වැඩේ ගෙස්සෙන්න යන්නේ කියලා දැනගත්ත ශාම් ඇත්ත රූපසින් ඔහු ගාවින් යද්දී කකුල හරස් කරලා ඔවුන් ඔක්කොම එකුඩ එක වටනවා. වටලා ඉක්මනට රාජ්වත් ඇදගෙන එළියට බැනගත්තා. ඔවුන් දෙන්නව අල්ලගන්නත් බැරි වුණා. දැන් තාකූර් රන්දීර් සිං එතනට ආවා. ඊට පස්සේ ඔවුන් දැනගත්තා ඒ හිටියේ බොරු රූප්සින් කෙනෙක් කියලා. සා ඒක උන්ට ලොකු අවමානයක් වුණා. මෙන්න මේ අවස්ථාව තමයි අවුරුදු 14ක් පරණ සතුරුකම නැවත දළුලන්නට මූලාරම්භය වුණේ. පහුවදා
තාකූර් රන්දීර් සිං දැනගන්නවා ධනරාජ් ඔහුට විරුද්ධව උසාවියේ නඩුවක් ගොනු කරලා තියෙන බවත්. එන්නේ ධනරාජ්ගේ පුතා තමයි ඊයේ රෑ ඇවිත් තියෙන්නේ කියලා දැනගන්නවා. ඉතින් තාකූර් සිං නම් තමන්ව සියල්ලන් ඉදිරියේ ලැජ්ජ කරා කියලා. මොකද මිනිහ තමයි මම මෙහින් යන්න ඉඩ තියන්නේ කියලා හරිම තරහෙන් කියනවා. දැන් තමයි කතාවේ ඊළඟ සිද්ධිය වෙන්නේ. රාජුත් ගෙදර ගිහිල්ලා කිසි දෙයක් නොවු ගන්නට ඉන්නවා. රාජ්ගේ පවුලේ අය හිතවතුගේ විවාහ ගිවිස ගැනීමකට ආබුකන්ද කියලා ප්‍රදේශයකට යන්න සූදානම් වෙනවා. ඒ වගේම පවුලේ හැමෝම නිමාඩුවක් ගත කරන්නත් එක්ක තමයි යන්න සූදානම් වෙන්නේ. මෙන්න මේ අතර රශ්මිත් තමන්ගේ අම්මයි තව ඥාති කාන්තාවක් සමග ආබුකන්ද යන්න ප්ලෑන් කරනවා. ඒ වගේම ඒ ගියාට පස්සේ සීදානගරවල තියෙන කැම්ප් එකකටත් යන්න රශ්මිගේ යාළුවා එක්ක සැලසුම් කරනවා. කෙසේ නමුත් රශ්මි තාත්තට තියෙන බය නිසා ඒ ගැන අහන්නත් බය වෙනවා. කෙසේ නමුත් රශ්මිගේ තාත්තා ඒ ගමන යන්නේ නැහැ. කොහොම හරි මෙන්න මේ පවුල් දෙකම අහම්බෙන් එකම හෝටලයක තමයි නතර වෙන්නේ. ඉතින් හෝටල් එකට ආපු රශ්මි ගමන් මහන්සිය නිවෙන්නත් එක්ක වටපිටාවේ සිට නරඹමින් ඇය ළඟ ඇති කැමරාවෙන් හරිම ආසාවෙන් ඉර බහිනවා ෆොටෝ ගහනවා. ඒ අතර ඇයට දිස්සෙනවා ඉර බැස යන දෙසින් කෙට්ටු තරුණ පිරිමි ළමෙක් දුවගෙන එනවා කියලා. ඇයට ඔහුගේ මූණ පේන්නේ නැහැ. මොකද ඉර බැස යන නිසා. ඇයි ඉක්මනින්ම ඉර බැස යාමත් ඉර බැස යන දෙසින් දුවගෙන එන පිරිමි ළමයා කැප්චර් වන ආකාරයෙන් ඡායාරූප ගන්නවා. ඇය තමාට කැමරාවට හසු කර ගැනීමට හැකි වූ අපූර්ව දර්ශනය පිළිබඳව ඉතාම ප්‍රීතියෙන් තමයි ඉන්නේ. කෙනෙක් තමාව ෆොටෝ ගහනවා දුටු ඒ පිරිමි ළමයා ඇයගේ දැස් වලින් ගිලී ගොස් ඇයට පිටිපස්සෙන් ඇවිත් රශ්මිව බය කළා. ඒ පිරිමි ළමයා වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි රාජ්. රශ්මි රාජ් දැක්ක පළවෙනි වතාව. රශ්මි ඌ දෙසම මත වේලාව බලන් සිටියා. ඉන්නේ මොහොතේ රාජ් අඳුරගත්තා මෙන්න මේ ඉන්නේ තාගෝර් රන්දීර් සිංගේ දුව කියලා. නැත්නම් එදා අශ්වයාගේ පිට හිටපු සුන්දර ගෑනු ළමයා කියලා. ඉතින් මෙන්න මේ තමයි ඔවුන් දෙදෙනා අතර ප්‍රථම කතාබහ ඇති වූ තැන. ඇයි ඌට පැවසුවා මම ඔයාගේ ෆොටෝ ගත්තා. ඒකට කමක් නෑ නේද කියලා. ඒතකොට රාජ් කියනවා ෆොටෝ හොඳට තියෙනවා නම් අවුලක්ම නැහැ කියලා. ඉතින් ඔන්නෝම කතා බහකින් පස්සේ රාජ් පස්සේ හම්බෙමු කියලා තනින් යනවා. මොහොත දෙදෙනාම නතර වෙලා ඉන්න එකම හෝටලේනේ. ඉතින් රැයට කෑම ගන්න තැන ධනරාජ් සහ ඇගේ බිරිඳ ඈත පුටුවක වාඩි වී ආහාර ගමින් සිට රශ්මිව දැකලා අපේ රාජ්ටත් හම්බ වෙනවනම් හම්බ වෙන්න ඕනේ මෙන්න මේ වගේ කෙල්ලක් කියලා කතා වෙනවා. එහෙම කතා වෙන්නේ නම් රශ්මි කියන්නේ කාගේ කවුද කියලා නොදැන. නැවතත් රාජ්වයි රශ්මිවයි හෝටලේදී හම්බ වෙනවා. රශ්මිත් රාජ් දැක්ක වෙලාවේ ඉඳන් ඔහුට පොඩි ආකර්ෂණයක් පෙනෙනවා. නමුත් රාජ් ඇය දෙස බලා සිටියත් ඇය සමග hina වී කතා කළත් ඔහු ඇය සමග කතා කිරීමෙන් ඈත් වීමට උත්සාහ කරන බවක් පෙනී යනවා. සමහර විට ඒ රශ්මි තාකූර් සිංගේ දුව ඇයි ඔහු දන්න නිසා වෙන්නේ නැති. මෙන්න මේ කතාබහේදී රශ්මි රාජ්ගේ අත බලලා කියනවා බලන්න ඔයාගේ මගේ එකම විදිහට තමයි ජීවන රේඛාව තියෙන්නේ කියලා. ජීවන රේඛාව කියන්නේ නිකන් ආයු කාලය වගේ එකක්. පහුවදා රාජ්ගේ කොලෙජ් එකේ යාළුවෝ දෙන්නෙකුත් ඉනවා රාජ් එක්ක සීතාපූර් ගිහිල්ලා දඩයන් කරන්න හිතාගෙන. ඉතින් හොටෙල් එකේ හවස් වරුවේ මෙන්න මේ යාළුවෝ ටික කතා කර ඉන්න අතර රශ්මි ඇවිත් ඊට කලින් දවසේ රාජ්ගේ ගහපු ෆොටෝ ටික ගෙනත් දෙනවා. රාජ් ඊට පෙර හැසිරුනේ නිකන් රශ්මියොත් මීට කලින් දැක්කේ නෑ වගේ. ඉතින් රාජ් යාළුවෝ ඉස්සරහා පට්ටම නෝන්ඩි. මෙතනදී රශ්මි රාජ්ට එයා ඉන්න තැන කියලා එතනට එන්න කියලා ඉංගියෙන් කියනවා. දැන් නම් රශ්මි රාජ් ගැන හරිම උනන්දුයි. ඊට පස්සේ රාජුත් හොඳට හැඩ වෙලා යන්න ලෑස්ති වෙනවා. ඒක රාජ්ගේ ඥාති සහෝදරයා ශාම් දකිනවා. එතකොට ශාම් කියනවා රාජ් එයා වෙන කෙල්ලෙක් නම් කමක් නෑ. ඒත් එයා රන්දීර් සිංගේ දුව. ඒ කිව්වට පස්සේ රාජ් යන්න හදන ගමන නතර කරනවා. රශ්මි රාජ් දැන් එයි කියලා බලන් ඉඳලා බලාපොරොත්තු සුන්නු මුහුණින් එතනින් යනවා. රාත්‍රියේත් මේ දෙන්න හමු වෙනවා. ඉන්න ඒ වෙලාවේ රාජ් රශ්මි එක්ක hina වුණත් රශ්මි නම් මූණ බුම්මගෙනමයි හිටියේ. දැන් පහුවදා රාජ් යාළුවෝ එක්ක දඩේ මේ යන්න කියලා සීතානගර වලට යනවා. රශ්මිත් යාළුවෝ එක්ක කැම්පින් යනවා. සීතානගර වලට යන අතරමඟදී කැලයක් ළඟදී රශ්මිලා ගියපු බස් එකේ රෝදයක පැච් එකක් ගිහින් ඒක හදාගන්න නතර කරනවා. එන්න ඒ අතර රශ්මි බස් එක පේන තෙක් මානේ ඉඳන් පරිසරයේ ෆොටෝ ගා ඉන්නවා. ඔය අතර හෝටලේ නවාතැන්ගෙන හිටපු රස්තියාදුකාරෝ සෙට් එකක් ඇව දකිනවා. ඇව අඳුරගෙන ඇය වෙත එනවා. ඇවිත් අනම්මනම් කියලා රශ්මිට කරදර කරන්න හදනවා. ඇය ඔවුන්ගෙන් බේරිලා කැලේ ඇතුළට දිව්වා. කෙසේ හෝ ඇය ඔවුන්ගෙන් නම් බේරෙනවා. නමුත් ඇයට පාර හොයාගන්න බැරුව කැලේ අතරමං වෙනවා. ඔන්න බලන් යද්දී දඩේ මේ ආපු රාජුත් කැලේ අතරමං වෙලා. මොවුන් දෙදෙනා කැලේ ඇතුළතදී හම්බ වුණා. ඉතින් දෛවයේ සරදමටද ඒකේ වාසනාවටද මන්දා අහම්බයක් ලෙස
තුන්වෙනි වතාවට මෙන්න මේ රාජ් රශ්මි දෙන්න එකම තැන මුණ ගැසෙනවා. රාජ්‍යයේ තිබුණු තුවාල සෝදා බෙහෙත් දැමුවා. මෙන්න මේ මොවුන් දෙදෙනාම නොකියුවට එකිනෙකාට ආදරය කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ බව දිබස් වලින් උන්ගේ බැල්මවල වලින් හොඳටම තේරෙනවා. පහුවදා දෙන්න පාර හොයාගෙන යන්න පටන් ගත්තා. රශ්මිට කිසිම උනන්දුවක් නැහැ පාර හොයාගන්න. ඇයට උනේ ඔහුත් එක කාලය ගත කරන්න. රාජ් උණු කෑල්ලකින් පහුවන ගස්වල කතිර සලකුණු කරමින් පාර හොයාගන්න වෙරදරයි. නමුත් ඇය ඒවත් මකමින් පිස්සු නටයි. එන්න ඒ වෙලාවේ තමයි මෙන්න මේ සින්දුව යන්නේ. රාජුත් ඇයගේ කෙලිරොල් දඟකාරකම් ඉතාම ආදරණීය ලෙස ඉවසනවා පෙන්වනවා. කොහොම නමුත් අවසානයේදී කැලේ එළියට එන්න ඒ දෙන්නට හම්බ වුණා. ඉතින් මෙන්න මේ වෙලාවේ රශ්මි දැන් ඉතින් මෙන්න මෙතනින් පස්සේ ආයෙ හම්බ වෙන්න එනවද කියලා අහලා ඔයාව හම්බුන වෙලාවෙ ඉඳන් මට මොනවා වුණාද කියලා දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේ විදිහට ඇයගේ ආදරේ ප්‍රකාශ කරනවා. ඉතින් තවදුරටත් ඉවසාගත නොහැකි වූ රාජුත් මෙච්චර කාලයක් ඔහු තුල සිට කරගෙන සිටි ඇය කෙරෙහි වූ ආදර හැඟීම් පිට කරමින් ඇයව සිපගත්. මෙන්න මේ මොහොතේ ඉඳන් ඔවුන් දෙදෙනා ආදරවන්තයෝ බවට පත් වුණා. මොවුන් දෙන්නා කැලේන් එළියට එනවා. එතකොටම අර හෝටලේ හිටපු රස්තිය අධිකාරියෝ ටික දකිනවා. එම රස්තිය අධිකාරියෝ මේ වතාවෙත් නිකන් හිටියේ නන්නේ. රශ්මිටයි රාජ්ටයි අනම්මනම් කියන්න ගත්තා. කොහොමෙන් කොහම හරි රාජ් ඔවුන් එක්ක ගහගන්න පටන් ගත්තා. ටිකක් වෙලා යද්දී රාජ්ට 4 දෙනෙක් එක්ක සටන් කරන එක ලේසි වුණේ නැහැ. නමුත් ඔහුත් පරාජය බාරගත්තේ නැහැ. මේ අතර දඩේමේ ගියපු රාජ්ගේ යාළුවෝත් මේක දැකලා ආවා. කොහොම හරි රාජ්ලා රස්තිය අධිකාරියොන්ට ගහලා එතනින් ආවා. ශාම්ටත් තේරුණා මොවුන් දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙලා තියෙන්නේ කියලා. ශාම්ට නම් එච්චර හිත හරි නෑ. ඊට පස්සේ මොවුන් රශ්මිගේ යාළුවන්ගේ කැම්ප් එකට ආවා. මෙතනදී රශ්මිලාගේ යාළුවෝ රාජ්ටයි රාජ්ගේ යාළුවන්ටත් ආරාධනා කරනවා උන් එක්ක විනෝද වන්න එන්න කියලා. දැන් ඉතින් රශ්මිගේ යාළුවෝයි රාජුයි රාජ්ගේ යාළුවෝයි සියල්ලෝම එකට විනෝද වෙනවා. ඒත් රශ්මි දන්නේ තාම රාජ් කියන්නේ කාගේ කවුද කියලා. ඊට පහුවෙනදා රශ්මි ශාම් එක්ක ආයෙත් හොටෙල් එකට ගිහින් තිබුණා ගෙදරට කෝල්ලයක් ගන්න කියලා. ඒ රාජ්නිති අතරේ. එහෙම යනකොට රශ්මිව රාජ්ගේ අම්මයි තාත්තයි දකිනවා. මෙන්න මේ රාජ්ගේ අම්මයි තාත්තටයි රශ්මිව නෝට්. මතක තමයි එක තැනකදී කිව්වා රාජ්ගේ අම්මයි තාත්තයි රශ්මිගේ පෙනුම නිසා එයා වගේ කෙනෙක් නම් අපේ රාජ්ට ගැලපෙනවා කියලා කී හිටියා කියලා කිව්වා. දැන් ඉතින් මෙන්න මේ දෙන්නා රශ්මි එක්ක කතා කරා. රශ්මි එක්ක රාජ්ගේ අම්මයි තාත්තයි කතා කර ඉනවා දැකලා ශාම් කලබල වෙලා එන්න ඒක වසන් කරන්න උත්සාහ කරත් කොහොමෙන් කොහම හරි රාජ්ගේ අම්මයි තාත්තයි රාජ් සහ රශ්මි අතර දැනටමත් සම්බන්ධයක් පටන් ගන්න තියෙන්නේ කියලා දැනගන්නවා. ඒ වගේම රශ්මි මුළු කතාවම රාජ්ගේ අම්මටයි තාත්තටයි කියනවා. ඔන්න ඔය අතර ශාම් ගිහිලා රාජ්ව එක්කන් ආවා. ඊට පස්සේ රාජුත් එතනට ගිහිල්ලා වාඩි වුණා. රාජ් නම් ටිකක් බය වෙලා හිටියේ රශ්මි කවුද කියලා දැනගනී කියලා. කතාවෙන් කතාව රාජ්ගේ තාත්තා ඇහුවා දුවේ ඔයාගේ තාත්තගේ නම මොකද්ද කියලා. තාම මෙන්න මේ ධනරාජ් රශ්මි කියන්නේ තාගෝල් රන්දීර සිංගේ දුව කියලා නම් දන්නේ නැහැ. එතකොට රාජ් කතාව වෙනස් කරලා වෙන ප්‍රශ්න අහන්න ගත්තා. එතකොටම හොටෙල් එකේ සේවකයෙක් ඇවිත් රශ්මිට කිව්වා මැඩම් ඔයාට දිල්ලි වලින් කෝල් එකක්. ඔයාගේ තාත්තා රන්දීර සිං ලයින් එකේ කියලා කියනවා. ඒක රාජ්ගේ තාත්තට ඇහුණා. ඔන්න දැන් ඉතින් සැක හිතෙන්න පටන් ගත්තා. දැන් නම් රාජ්ගේ තාත්තා ඇත දැනගන්න ළඟයි. ඒ වෙලාවේ ධනරාජ් ඇහුවා රාජ්ගෙන් මොකද්ද ඒ නම රන්දීර සිං කියලාද ඇහුනේ කියලා ඇහුවා. රාජ් ඒ වෙලාවේ කිව්වා මට ඒක හරියට ඇහුනේ නැහැ කියලා. ඊට පස්සේ රාජ්ගේ තාත්තා රාජ්ගෙන් ඇහුවා ඔයා රශ්මිගේ පවුලේ අයගේ විස්තර දන්නවද කියලා. රාජ් බයටත් එක්කම නැහැ කියලා කිව්වා. ඊට පස්සේ රාජ්ගේ තාත්තා මම රශ්මිව ආයේ ගිහිල්ලා ඇරලවන්නම් ඔයාලා ඉන්න කියලා කියනවා. දැන් ධනරාජ් රශ්මිව ජීප් එකෙන් කැම්ප් එකට ඇරලවන්න පිටත් වුණා. රාජ්ටයි ශාම්ටයි ඊළඟට මොනවා වෙයිද කියලා හිතා ගන්නත් බෑ. රශ්මිටත් මේ රාජ්ගේ තාත්තගේ ශනික වෙනස් වීම හරිම ප්‍රශ්නාර්ථයක්. දැන් වාහනේ යන ගමන් ධනරාජ් රශ්මිගෙන් පවුලේ විස්තර අහන්න පටන් ගත්තා. ඒ විස්තර වලින් පැහැදිලි වුණා මෙන්න මේ තමයි තමාගේ පවුලේ ලොකුම හතුරා තාකූර් රන්දීර් සිංගේ දුව කියලා. එන්න ඒත් එක්කම වාහනේ වේගයත් එන්නෙන් වැඩි වෙන්න ගත්තා. මොකද රාජ්ගේ තාත්තට අතීත සිද්ධි මනසට නැගින්න ගත්තා. රශ්මිටත් මෙන්න මේ මුකුත් හිතා ගන්න බෑ. ඊට පස්සේ රාජ්ගේ තාත්තා රශ්මිව කැම්ප් එක ගාවට එක්කන් ආවට පස්සේ ධනරාජ් ඇහුවා ඔයාලා ආදරය කරන්න පටන් ගන්න කලින් පවුල්වල විස්තර හොයලා බැලුවේ නැත්තේ ඇයි කියලා. එහෙම හොයලා බැලුවා නම් ඔයා යාට ආදරය කරන්න කලින් වෛර කරනවා කියලා කිව්වා. එතකොටම රශ්මි එකපාරම නැහැ. කවදාවත් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ධනරාජ් ඔවුන් කවුදයි කියලා කියනවා. රශ්මිට අදහා ගන්න බෑ. සහ තවදුරටත් ධනරාජ් කියනවා කවදාවත් මොන විදිහේ ස්නේහයකමක්වත් ඔයාගේ පවුලේ අයත් එක්ක ඇතිවෙන එක කොහොමටවත් වෙන දෙයක් නෙමෙයි. සහ රාජ් කවදාවත් එයාගේ පවුලට විරුද්ධව වැඩ කරන්නේ නැහැ ඔයාගේ ආදරේ නිසා. හදිස්සියවත් එහෙම සිද්ධ වුණොත්
මගේ මේ අත්වලින්ම රාජ්‍ය කීතු කීතු වලට කපනවා කියලා රශ්මිට තර්ජනය කරලා යනවා. ඊට පස්සේ රශ්මි පැත්තකට වෙලා බලාගත් අත බලාගෙන ඉන්නවා. එතකොට රාජ්‍ය දෙන්න ආවා. රශ්මි රාජ්ට කිව්වා මම මේ මුළු ලෝකෙම මට ආදරය කරන කෙනා හොයාගත්තා විතරයි. ඔයත් ලොක් කරදරයක වැටුණා මම කවුද කියලා දැනගත්තට පස්සේ නේද? එතකොට රාජ් කියනවා ඔයා කවුද කියලා මම කලින් ඉඳන්ම දැනන් හිටියේ. සහ මම උත්සාහ කරා මගේ ඉරණමත් එක්ක සටන් කරන්න. ඒ තිරණමත් එහෙම වෙන්න ඕනේ කියලා තීරණය කරලා. ඒ වගේම රාජ්ට ඕන වෙනවා මොන ප්‍රශ්නය ආවත් මේ සම්බන්ධය දිගටම පවත්වාගෙන යන්න. සහ රශ්මිටත් රාජු ඕනේ. ඒත් රශ්මි රාජ්ගේ තාත්තා එයාට කරපු තරදිනේට බය වෙලා ඉන්නේ. රශ්මිගේ මෙන්න මේ කතාව අහලා රාජ් කියනවා ඔයාලගේ පවුලේ අය මේ සම්බන්ධය දැනගත්තත් ඕකමයි කියන්නේ. ඒත් මේ තර්ජන වලට බය වෙලා ඔයාට මට ආදරය කරන එක නවත්තන්න පුළුවන්ද කියලා රාජ් රශ්මියෙන් අහනවා. ඒතකොට රශ්මි කියනවා ඔයා නැතුව මට කොහොමදවත් ජීවත් වෙන්න බෑ රාජ් කියලා. තවදුරටත් රාජ් කියනවා අපි අපේ ජීවිතවල තීරණ ගන්න ඕනේ අපිට දැනෙන විදිහට. අපේ දීමාපියන්ට ඕන විදිහට නෙමෙයි. මට ඔයාව බලා ගන්න පුළුවන් වුණ දවසට මම ඔයාව මගේ ළඟට ගන්නවා. එතකන් ඉවසලා ඉන්න කියලා රාජ් කියනවා. ඒ වගේම රාජ් තවදුරටත් කියනවා මම හෙට දිල්ලි යනවා. ඊට පස්සේ අපිට ඉතේ හැටියට මොන ගහෙන්න බැරි වෙයි. ඒක හොඳට මතක තියාගන්න. මම හැමදාමත් ඔයත් එක්කමයි කියලා කියනවා. ඒ වගේම තවදුරටත් රාජ් කියනවා බලන්නකෝ ඔයාගේ සහ මගේ ඉරණම අපිව කවදා හරි එකතු කරන්නේ නැද්ද කියලා. එහෙම කියලා රාජ් රශ්මිව බදා ගන්නවා. ඒ රාජ්ගේ වචන වලට රශ්මිගේ ඇස් වලින් කඳුළුත් ආවා. ඊට පස්සේ දෙන්න එතනින් සමුදුන්නා. දැන් ඔන්න දිල්ලි වලට ගියාට පස්සේ පවුලේ වැඩිහිටියන් සියල්ලම රැස් වෙලා රාජ්‍යක කතා කරනවා. රාජ්ගේ තාත්තා නම් ඉන්නේ ඊටාම කේන්තියෙන්. දැන හො නොදැන පවුලේ පරම හතුරුගේ දුවත් එක්ක සම්බන්ධයක් පවත්වපු එකට. ඊට පස්සේ ධනරාජ් රාජ්ගෙන් මෙන්න මේ සම්බන්ධය නවත්තන්න කියලා පොරොන්දු වෙන්න පුළුවන්ද කියලා ඇහුවත් රාජ් නිහඬයි. ඊට පස්සේ ධනරාජ් මේ බව තාකූර් රන්දීර් සිංට කියන්න සැරසෙද්දී මේ බව රශ්මිලාගේ ගෙදරින් දැනගත්තොත් තවත් ප්‍රශ්න සහ මේකෙන් පවුල් දෙක අතර නැවත ආරවුලක් පවා ඇති වෙන්න පුළුවන් කියලා හිතුන නිසා රාජ් සම්බන්ධය නවත්තන්න කැමති වුණා. ඒ ධනරාජ් නම් සෑම වෙලාවෙම පසුවන්නේ ඔහු ගැන විමසිල්ලේ. ඔන්න දැන් සාප්පුවක දර්ශනයක් පෙන්වන්නේ. රාජ් ලස්සන ස්ටැචු එකක් තොර ඉන්නේ. එකපාරටම සාප්පුවේ තවත් පැත්තක රශ්මි ඉන්නවා දැක්කා. ඉතින් මෙන්න මේ රශ්මි දැකලා ටෙඩි බෙයාලා ඉන්න රාක්කයක් අතරින් රශ්මිට කතා කරනවා. ඉතින් දින කිහිපයකින් හමු වුණු මෙන්න මේ පෙම්වි වලට කියා ගන්න බැරි තරම් සතුටුයි. මේ දෙන්නා පොඩි වෙලාවක් ඇතුළත තොරතුරු උමාරු කරගත්තා. මොකද රශ්මිගේ අම්මයි තාත්තත් මෙන්න මේ සාප්පුවේ පැත්තක ඉන්නවා. ඉතින් පෙම්වතුන් දෙන්නෙක් හොරෙන් ආදරය කිරීමේ සුන්දරත්වය. මෙන්න මේ රාක්කයක් අතරින් දින අත්පඩලාගෙන කතා කරන දර්ශනයෙන් හරි අපූර්වවට නිරූපණය කරනවා. ඉතින් මෙතනදී රාජ් කියනවා 22 වෙනිදා වෙනකම් ඉවසන්න. වගේ කෝල්ලයක් එනකම් ඉන්න කියලා කියනවා. එතකොටම රශ්මිට තාත්තා කතා කරනවා. වාසනාවට රාජ්ව රන්දීර් සිං දැක්කේ නැහැ. මෙතනදී රාජ්ගේ අදහස වන්නේ රශ්මිටයි එයාටයි ජීවත් වෙන්න පුළුවන් විදිහට තමන්ගේ මූල්‍ය පැත්ත හදාගෙන රශ්මිව තමන්ගේ ළඟට ගන්න තමයි මෙන්න මේ කල් ඉල්ලන්නේ. ඔන්න ඉතින් එතනින් රශ්මි ගියාට පස්සේ එතන විකුණන දාලා තිබුණු ඔර්ලෝසුව කටු ගමන් කරන සද්දෙත් එක්ක චිත්‍රපටයේ පීක්ම විනාඩි කීපේ ගත වෙන්න පටන් ගන්නවා. එන්නේ තමයි රාජ් රශ්මිට විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයාටත් බලාපොරොත්තු දෙනවා 22 වෙනිදා වෙනකන් ඉවසලා ඉන්න කියලා. ඉන්නේ කුතුහලයත් එක්ක දැන් මෙන්න මේ හේ මෙලේ හම්සෆර් ගීතය යනවා. මෙන්න මේ ගීතේ පුරාවටම මොන් දෙදෙනා දෙතැනකට වී කෙනගා ගැන එකමින් ආදරය කරමින් හීනමවමින් දින ගණමින් ජීවත් වෙනවා පෙන්නනවා. මෙන්න මේ 22 වෙනිදා කියන දිනය රශ්මි උපන්දිනේ දවස. ඉන්න එකකින් අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ මොන් දෙන්න හමු වෙලා දීර්ඝ කාලයක් ගත වෙලා කියලා. අවුරුද්දකට ආසන්න ප්‍රමාණයක් ගත වෙලා කියලා අපිට මේන් පැහැදිලි වෙනවා. මොකද රාජ් අර ධනරාජ් ගෙදර යන්නේ රශ්මිගේ බර්ත්ඩේ පාර්ටි දවසේ. ඒකට මේ බර්ත්ඩේ එක සිද්ධ වෙලා අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා මෙන්න මේ සිද්ධිය වෙනකොට. ඔයාලට මතකද මෙන්න මේ සින්දු ආරම්භයේදීම මෙන්න මේ සින්දු ආරම්භයේ අමෙරිකානු යාළුවෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එක ඉන්නේ. ඒදී අමෙරිකාන්ට එතන හිටපු කෙල්ලෙක්ව රශ්මි වගේ පේනවා. එන්න ඒ එදා රාජ් රශ්මිව දැක්ක මුල්ම දවසේ එනම් හිටපු කායදුවත් එක්ක බලන්න එතකොට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොච්චර හිතට කාවැදිලාද කියලා. එන්නේ විතරක් නෙමෙයි රශ්මි කැලෙන්ඩරේ දින මාක් කරන දර්ශනයක් එහෙම තියෙනවා. එන්නේ අවස්ථාව අපිවත් ෆිල්ම් එකත් එක්ක තව තවත් බද්ධ කරනවා. ඒ වගේ මෙන්න මේ ගීතයේ තනුව අර්ථය
ප්‍රේක්ෂකයාට මෙන්න මේ ආදර හැඟීම සමීප කරන්න මාරම සහයෝගයක් දීලා තියෙනවා. මගේ ජීවන සහකාරී තව පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. අහන්න ආදර ගමනාන්තය අපට අඬ ගසයි. ඇත්තටම මෙන්න මේ ගීතේ තේරුම නොදැනුණත් අපිට ඒ ෆීල් එක කොච්චර හිතට වැදුනද නේද? මට වෙලාවකට හිතෙනවා අපිට මේ සින්දුව මෙච්චර ෆීල් දෙද්දී හින්දි ප්‍රේක්ෂකයාට මේක කොච්චර හිතට වැදෙන්නේ නැත්තේ කියලා. ඒ වගේම තමයි මියුසික් ගැන කතා කරද්දී අන්තරා කොටස් වල තියෙන මියුසික් වලත් ඉන්නේ ලිරික්ස් වලත් මාරම් ෆීල් එකක් තමයි තියෙන්නේ. අර ඇඟේ මයිල් චිලින් එනවා කියන්නේ. තව දෙයක් තමයි ඔන්න ඔයාලා මෙන්න මේ සින්දුවට හොඳින් ඇහුම්කන් දෙනවා. අර සින්දු මුලදී පටන් ගද්දී තිබුණ අර ඔරලෝසු නාදය සින්දුවේ තැන් කීපයකම ඇහෙනවා. ඉතින් මේකෙන් පිළිබු කරන්නේ අර මේ දෙන්නගේ කාලය ගත වෙන එක. නැත්තම් අර මොයිසිලිමත් කම තමයි මම හිතන්නේ මෙන්න මේ පිළිබු කරන්නේ. ඒකත් හරි අපූර්වට යූස් කරලා දෙනවා මෙන්න මේ සින්දුව පුරාවට. ඒක හදවැස්මක් වගේ. මෙන්න මේ ගීතයෙන් පස්සේ නම් මේ ලව් බර්ඩ්ලා දෙන්නට තාත් කාදරය. එන්නේ තමයි රශ්මිට ගෙදරින් විවාහ යෝජනාවක් ගෙනල්ලා තියෙන්නේ. ඒක අහලා ගොඩක් කලබල වුණ රශ්මි රාජ්ට කෝල්ලයක් අරන් කියනවා. මෙන්න මේක රශ්මිගේ තාත්තා ෆෝන් එකෙන් අහන් ඉන්නේ. ඒ කියන්නේ ඔයාලට මතකද දන්නේ. ඒ මොකද ඉස්සර ගෙවල් වල වගේ රශ්මිලා ගෙදරත් එකම ලයින් එකකින් වැඩ කරන ලෑන්ඩ් ෆෝන් දෙකක් තියෙනවා. එහෙම තියෙද්දි එක් ෆෝන් එකකින් කතා කරන දේ අනික් ෆෝන් එකකින් අහන් ඉන්න පුළුවන්. ඉතින් ඉන්නේ විදිහට රශ්මිලාගේ තාත්තා රශ්මි රාජ් එක කතා කරනවා අහන් ඉන්නවා. ඉතින් මෙන්න මේ දෙන්න පුස්තකාලේදී හම්බ වෙන්න කතා වුණා. රශ්මිගේ තාත්තත් රශ්මිට යන්න ඉඩ දීලා රශ්මිගේ පස්සෙන් යනවා. පස්සේ රාජ් රශ්මිව හම්බ වෙලා යන ගමන් ඉද්දි රශ්මිගේ තාත්තා රාජ්ට වෙට්ටුවක් දාලා රාජ් සහ රාජ්ගේ බයිසිකලය කානුවකට වටනවා. ඒ වගේම රශ්මිගේ තාත්තා අඳුරගන්නවා මේ අර එදා පාටියට ආපු කොල්ලා බවත් ඔහු ධනරාජ්ගේ පුතා බවත්. ඊට පස්සේ රශ්මිගේ තාත්තා ගෙදර ගිහිල්ලා ගෙදර ඇයටත් මේ ගැන කියනවා. සහ ඔහු ධනරාජ්ලා ගෙදර යනවා. යද්දින් ඉන්නේ රාජ්ගේ ලොකු තාත්තා විතරයි. එහිදී රශ්මිගේ තාත්තා රශ්මිව කසාද බඳින්න බවත් රාජ්‍යය වළක්වන්න උත්සාහ කරොත් අවසාන ප්‍රතිඵලය නරක වෙයි කියලා කියනවා. ඒ වගේම රශ්මිට මම මේක තේරුම් කරලා දෙන්නම්. රාජ්ටවා තේරුම් කරලා දෙන්න කියලා ධනරාජ්ලා ගෙදරින් යනවා. ජස්වන් මේ ගැන රාජ්‍යක කතා කරා. එතකොට රාජ් කිව්වා මම අවසාන වතාවට රශ්මිව හම්බ වෙන්න ගියේ. මේ ගැන තාත්තට කියන්න එපා. කොහොම හරි මෙන්න මේ ජස්වන් විශ්වාස කරා. දැන් ඊළඟට රශ්මිගේ ගිවිස ගැනීමේ දිනයක් එනවා. ඉතින් රාජ් රශ්මිගේ යාළුවගේ උදව් ඇතුව ඇයව ගෙදරින් එක්කන් යන්න හැදුවා. එයා සාර්ථක වෙනවා. ඒ විතරක් නෙමෙයි. රාජ් ගෙදර ඉස්සරහා ඉන්නවා දැකලා කෙනෙක් ඇවිත් රශ්මිලා ගෙදර ඇතුළට එක්කන් ගියා. ඊට පස්සේ රන්දිරිසින් මොකද කරේ? ධනරාජ්ට කෝල්ලක් අරන් මෙන්න මෙතන වෙච්ච සිද්ධියක් කියලා එයාට පොඩි තරචනයකුත් කරනවා. ඒත් එක්කම රාජුත් එදෙන පොඩි සද්දයක් දැම්මා. ඔයාලට මාවයි රශ්මිවයි කවදාවත් වෙන් කරන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. එතකොටම රශ්මිගේ තාත්තා රාජ්ට ගහලා ගෙදරින් එළියට දැම්මා. ඉතින් ඊට පස්සේ රාජ්ලා ගෙදරත් එකම යුද්ධයයි. රාජ්ගේ තාත්තා රාජ් ගෙදර එනකම් බලන් ඉන්නවා රාජ්ට තඩි බාන්න. ඉතින් රාජ්ගේ තාත්තව සංසුන් කරන්න ජස්වාන් සින් හදද්දී ධනරාජ් අපි දෙන්නගේ දේවල් වලට කවුරුත් මැදිහත් වෙන්න එපා කියලා ඒ කියපු වචනෙට ඉදිරියදලා ජස්වාන් එතනින් යන්න ගියා. ඔන්න ඒ අතර එදිනම රාත්‍රියේ රශ්මිගේ විවාහ ගිවිස ගැනීම පැවැත්වෙනවා. රශ්මිත් ඉතාම අකමැත්තෙන් මේ උත්සවයට සහභාගී වී මුදු හුවමාරු කළා. ඒ වෙලාවේ රාජ් තමාට තම ආදරය කරන පෙම්වතිය තමන් ළඟට ගන්න බැරි වුණු දුකට රශ්මිලා ගෙදර ඉස්සරහට ඇවිත් ගහක් බදාගෙන ඇඬෙන්න වගේ ඉන්නේ දිහා බලන් ඉන්නවා. ඉතින් ඊට පස්සේ සියලු බලාපොරොත්තු සුන්බී රාජ් ගෙදර යනවා. යනකොට රාජ්ගේ තාත්තා තාම හැරලා රාජ් තාත්තව දැක්ක ගමන් බදාගෙන අඬන්න ගත්තා. විසමුණිය වගේ හිටපු තාත්තා සංසුන් ස්වභාවකින් එතන හැසිරෙනවා. එතනදී ධනරාජ් රාජ්ට කිව්වා දැන් කාමරයට ගිහිල්ලා විවේක ගන්න. අපි හෙට කතා කරමු කියලා. ඔන්න දැන් රශ්මිලා ගෙදර දර්ශනයක් පෙන්වන්නේ. ඉතින් රශ්මිලා ගිවිස ගැනීම අවසන් වෙලා. එදා රාත්‍රියේම කවිතා රශ්මිගේ දෙමාපියන්ගෙන් අවසර අරන් පිටත් වෙන්න හදනවා. ඒත් එක්කම මුළු මූණම වහගත්ත නැටුම් සහ සංගීත කණ්ඩායමේ කට්ටිය පිටත් වෙමින් හිටියා. බලද්දී ඒ නැටුම් කණ්ඩායමේ මූණ වහගත්ත කට්ටිය අතරින් රශ්මිත් ඉඳලා ඇයි මුවාවෙන් ගෙදරින් එළියට පැනගත්තා. මෙන්න මේ හැමදේම කරගත්තේ කවිතා නිසා තමයි. කවිතා කියන්නේ කිසි දෙයකට බය නැති, කිසි දෙයක් සීරියස් කරන්නේ නැති ගැනුලා. මෙන්න මේ අයුරින් ගෙදරින් පැන යාම ශනිකව ප්ලෑන් කරපු එකක්. මෙන්න මේ දේ රාජ්වත් දැනන් හිටියේ නැහැ.
ඉතින් කවිතා රශ්මිව රාජ්ගේ ගෙදර ගාවට අරන් ගියා. ඒත් එක්කම ශාම් කොහේ හරි ඉඳන් ඇවිත් ත්‍රිවිල් එකක ගෙදර ගාවින් බහිද්දිම කවිතා රශ්මි ගේට්ටුව ගා. ඉතින් කවිතා කිව්වා ඉක්මනට රාජ්ට කතා කරන්න කියලා. මෙන්න මේ ආරංචිය රාජ්ටත් බලාපොරොත්තු නොවු මොහොතක හිටු ප්‍රාර්ථනාවක් වගේ. ඔහුත් රශ්මි ආව බව ඇසූ සැනින් ඉක්මනට තමා මෙතෙක් එකතු කරගත් මුදල ගෙන යන්නට ලෑස්ති වුණා. ශාම්ද තමා ගාව තිබූ මුදල් රාජ්ට දී රාජ්‍ය වැළඳගෙන ඔහුට සමුදුන්නා. රාත්‍රියේම මෙන්න මේ දෙන්න බයික් එකකින් පැනලා ගියා. ඔහු දා ගෙවල් දෙකේම ඉන්නේ මේ ගැන නොසන්සුන් වෙලා. රශ්මිලා ගෙදරට ආරංචියක් ආවා. ඔවුන් දෙදෙනා මෝටර් සයිකලයකින් අග්‍රගෙන පාරේ ගිහින් තියෙන්නේ. සහ ඊයේ රෑ දිල්ලියේ තෙල් මධ්‍යස්ථානයේ තෙල් ගහලා තියෙනවා කියලාත් ආරංචි වෙනවා. ඉතින් මෙන්න මේ දෙන්න කොහොම හරි අම්මලා තාත්තලාගේ අකමැත්තෙන් උනත් එකතු වුණා. දැන් බලමු මේ දෙන්නට ඉතිරි ජීවිත කාලේ සුන්දර වෙයිද නැද්ද කියලා. දැන් දෙන්න බයික් එකේ යන ගමන් ඉන්නවා. යන අතරමඟදී බයිසිකලේ කැඩෙනවා. ඊට පස්සේ දෙන්න පාරෙන් ලොරියකට අත දාලා නවත්තගෙන ඒකේ යනවා. එහෙම ගිහිල්ලා ඔවුන් දෙදෙනා අතහැරලා පන්සලක් වගේ තැනක ඔවුන් දෙන්න ජීවත් වෙන්න තීරණය කරා. මෙන්න මේ අතරදී රශ්මිගේ තාත්තා රාජ්ගේ පින්තූරයක් විතරක් හොයලා දෙන්න කියලා පත්‍රේ දාලා. එයාගේ දුවගේ නම්බුව රකින්න ඕන නිසා රශ්මිගේ පින්තූරයක් දාලා නැහැ. මේක දැකපු ධනරාජ් රන්දීර් සින්ට කෝල් අරන් තර්ජනය කරනවා. ඉතින් කොහොම හරි ඕන කරන බඩු මුට්ටු ගන්න මාකට් එකට ගියපු රාජ් තමාව හොයලා දෙන්න කියලා තමාගේ රූපේ දාලා තියෙනවා දැකලා ඉතින් හිමීට මාරු වෙනවා. දැන් ඉතින් දෙන්න මොන අපහසුකම් තිබුණත් ඒ පුංචි පෙළේ අඹුසැමියන් විදියට ජීවත් වෙනවා. කෙනෙක්ගේ අඩුපාඩු ඉවසමින් ඒවා නිවැරදි කරගන්නමින් ජීවත් වෙනවා. ඒ කියන්නේ රශ්මි කියන්නේ සැපට හැදුණු ගෑල් ළමයි. එයාට හරිය රොටියක් අත දාගන්න බෑ. මේ අවස්ථාවවලදීත් රාජ් හරි ආදරණීය ලෙස මේ අවස්ථාවලට මුහුණ දුන්නා. කවුරු මොනවා කොහොම කිව්වා. දෙන්න දැන් ඉන්නේ දෙන්නගේ ලෝකෙට තනි වෙලා. හරිම සතුටින් ජීවත් වෙනවා. මේ සතුට කොච්චර කාලයක් තියේද කියලා නම් දන්නේ නැහැ. ඒත් මුළු ලෝකෙම වෙන වෙලා. ඔවුන් ගත කරන මෙන්න මේ දවස් කීපය හැම තත්පරයක්ම ඔවුන් ජීවිතේ විඳිනවා. මෙන්න මේ ගීතය තුලින් එයා හරි ලස්සනට පෙන්නනවා. මෙන්න මේ ගීතය අවසන් වනවත් එක්කම තොරතුරු ඔස්සේ රශ්මිගේ තාත්තා දෙන්න ඉන්න තැන හොයා ගන්නවා. දෙන්න ඉන්නේ වැඩිපුර මිනිස්සු ගෙවසෙන්නේ නැති තැනක් කියලා දැනගන්නවා. දැන් නම් මෙන්න මේ රන්දීර් සිං මොනවා කරන්න යනවද කියලා හිතා ගන්න බෑ. රන්දීර් සිං කතා කරනවා අහන් හිටපු රන්දීර් සිංගේ අම්මා. රාජ්ට කතරයක් වෙන්න පුළුවන් කියලා දැනුණ නිසා ඇය ධනරාජ්ගේ ඉදිරියට ගිහින් මේ බව කියනවා. ඇය කතාවේ මුල සිටම හොඳ චරිතයක්. ඇයි හිතුවා වගේම රන්දීර් සිං හදන්නේ රාජ්‍ය මරලා රශ්මිව ආයෙත් ගෙදර අරන් එන්න. ඔහු කුලියට මිනි මරණ මිනිහෙක්ට රාජ්‍ය මරන්න බාර දෙනවා. ඉතින් පහුවදා මේ කිසිම දෙයක් නොදැන රාජ් දර ගෙන්න කැලේට යන්න සැරසෙනවා. රශ්මි උඩ දර කපන්න යන්න දෙන්නවත් අකමැති. ඒ තරමටම වුන් දෙන්න ලං වෙලා ඉන්නේ. දැන් කොහොම හරි ඇයට හාද්දක් දීලා ඔහු දර කපන්න යන්න කැලේට යනවා. ඒත් එක්කම මැර කණ්ඩායමක් ඔහු පස්සෙන් යවලා රශ්මිගේ තාත්තා රශ්මිව බලන්න ඒ පැල්පතට යනවා. තාත්තව දැකපු රශ්මි හොඳටම බය වෙනවා. ඒ වෙලාවේ තාත්තා කියනවා බය වෙන්න එපා දුවේ. මම ආවේ ඔයාට තරහ පෙන්නන්න නෙමෙයි. අසරණ වෙයි තාත්තා කෙනෙක් විදියට කියලා කියනවා. රශ්මිගේ තාත්තා මේ වෙලාවේ කරන්න හදන්නේ කපන්න බැරි යත ඉබිනවා වගේ වැඩක්. ඉතින් මෙන්න මේ වෙලාවේ ඔහු රාජ්ටයි රශ්මිට සමාව දුන්න බවත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට කැමති බවත් පෙන්නලා ඊට පස්සේ රාජ්‍ය මරලා රශ්මිව ආපසු ගෙදර අරන් යන්න තමයි සැලසුම් කරන්නේ. අපි බලමු එහෙම වෙයිද කියලා. දැන් රාජ්ගේ පස්සෙන් අර මෙරයෝ ටික පන්නනවා. රාජු තමන්ට හැකි විදියට ඔවුන් එක්ක සටන් කරනවා. රාජ්ට ආයුධයකට කියලා තියෙන්නේ තමන් ගාව තියෙන පොරව විතරයි. කොහොම හරි රාජ් පොර බෙදලා මැරියෝ දෙන්නෙක්ව ඉවර කරලා දානවා. අනේ ඒ අතර කිසි දෙයක් නොදන්න රශ්මි හරිම සතුටින් යන්න බඩු ලෑස්ති කරනවා. ඒ අතර ධනරාජ්ලේ කට්ටිය රන්දීර් සිංගේ අම්මත් එක්ක රශ්මිලා ඉන්න තැනට එනවා. එතන ඉන්න හැමෝම රන්දීර් සිං දෙන්නව එක්කන් යන්න ආවි කියලා විශ්වාස කළා. ධනරාජ් නම් විශ්වාස කළේ නැහැ. ඔහු රන්දීර් සිංගේ පැත්තට තුවක්කුව දික් කරලා රාජ් කෝ කියා කෑ ගහලා ඇහුවා. ඒ මහද්දිම ඈතින් වෙඩි සද්දයක් ඇහුණා. ඒ අර මැර ලොක්කා විසින් රාජ්ගේ පිටට වෙඩි තියලා. ඉතින් එන්නේ සද්දෙත් එක්ක රන්දීර් සිං ධනරාජ්ගෙන් තුවක්කුව දුරලා ගත්තා. මේ අතර රශ්මි සද්දේ ඇහුණු දිශාවට රාජ් කියා අඬාගෙන දුවන්න පටන් ගත්තා. එතනදී රශ්මි දකින්නවා ඒ මැරයා රාජ් දිහාවට තුවක්කුව දික් කරගෙන ඉන්නවා. ඊට පස්සේ රශ්මි රාජ් දිහාවට කෑ ගහගෙන දුවගෙන යනවා. ඉන්නේ ඒක දුටු මැරයා ඇයටත් ඉඩි තියෙනවා. රන්දීර් සිංටවත් රාජ්ටවත් කාටවත් ඒ නවත්තන්න බැරි වුණා. අවසානයේදී අධික කේන්තියටපත් රාජ් වෙඩි වැදලා හිටියා. ඒ මැරයට ඔහුගේම තුවක්කුවේ වෙඩි තබා රශ්මි ගාවට යනවා. රාජ් රශ්මි ගාවට ගිහින් හඬා වැටෙන්න පටන් ගත්තා. එතකොට රශ්මි එයාගේ අවසන් වචන ටික හෙළුවා. රාජ් දැන් කාටවත් බෑ ඔයාව මගෙන් වෙන් කරන්න.
මාත් එක්ක ඉන්න කියලා රශ්මියාගේ අවසන් හුස්ම පොද හෙළුවා. රාජු ඉන්නේ ඒ වෙලාවේ ඇය බදාගෙන හැඬුවා. ඉතින් එන්නේ වෙලාවේ රාජ් මම ඔයත් එක්කම ඉන්නවා රශ්මි කියලා ඔහු ගාව තිබුණු කිනිස්සෙල් ඔහුගේ බඩටම එනගත්තා. මේක ධනරාජ්ටවත් කාටවත් නවත්තන්න බැරි වුණා. ඉතින් ඔහුත් ඇයගේ සිරුර උඩම පැටී මිය ගියා. අවසානයේදී උද්දච්ච පවුල් දෙකක් අතර වෛරය මානය දුරදිග බලා වැඩ නොකිරීම නිසා අහිංසක ජීවිත දෙකකට එයට වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ චිත්‍රපටිය මෙහෙම අවසන් වුණා. හරි. ෆිල්ම් එකේ මුල සිටම ඔවුන්ගේ ඉරණම ගැන කතා වුණා. මතකද එක්තැනක සීන් එකක තිබ්බා රශ්මි රාජ්ගේ අත බලලා කියනවා අපි දෙන්නගේම ජීවන රේඛාව එක වගේ කියලා. එන්න ඒ වගේම ඒ දෙන්න එකම දිනේ මිය ගියා. ආදරේ නාමයෙන්. සහ මූවි එකේ නමත් ෆිල්ම් එකේ අවසානයේට ලොකු ඉඟියක් දෙනවා. ඒ කියන්නේ විනිශ්චය කරන දිනේ ලෙස නම් තබා අවසානයේදී ඔවුන් දෙන්නගේ ආදරය පරීක්ෂාවට ලක් වුණා සහ ඔවුන් එම පරීක්ෂාවෙත් සමත් වුණා. ඉතින් මෙන්න මේ මූවි එක ගැන මොකද ඔයාලට හිතෙන්නේ? මෙහෙමයි. මෙන්න මේ මූවි එක 1988 තිරගත වූ මූවි එක. ඒ කියන්නේ මීට අවුරුදු 37කට වගේ හිදී තමයි තිරගත වෙලා තියෙන්නේ. මූවි එකේ තියෙන සමහර දේවල් අද සමාජයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් කුමන කාලයක වුවත් ආදරය කියන මාතෘකාවේදී අපි හැමෝම අන්දයි බොළඳයි. සහ මෙහෙමයි. මට අනුව මෙන්න මේ ෆිල්ම් එක හරිම සුන්දර ෆිල්ම් එකක්. මෙන්න මේ මූවි එක පුරාවටම තියෙන්නේ magic and misery of the first love. ඒ වගේම මෙන්න මේ ෆිල්ම් එක පුරාවටම තියෙන vibe එක කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම මෙන්න මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන් බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මට මෙන්න මේ මිනිත්තු කිහිපය තුළදී මෙන්න මේ සමස්ත ෆිල්ම් එකේම තියෙන රසවත් තැන් ඒ විදිහටම විස්තර කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අද ෆිල්ම් එකේ රිවිව් ගැන කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ආයෙත් මෙන්න මේ වගේ මූවි එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් මම සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.